බලන්න යන්නේ අපි කොහොමද ස්ක්‍රැච් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා PC එකට. මම අද මයික්‍රෝ ස්ටෝර් එකෙනුයි Chrome එකෙනුයි දෙකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න හැටි කියලා දෙනවා. අපි ඉස්සලාම ඔයාලා යන්න Chrome එක හරි ඔයාලා පාවිච්චි කරන වෙබ් බ්‍රවුසර් එකකට. මම Chrome එක භාවිත කරන ඉතින් මම Chrome එකට යනවා. Chrome එකේ ගිහින් සර්ච් කරන්න ඔය කට්ටිය ස්ක්‍රැච් කියලා. ස්ක්‍රැච් කියලා සර්ච් කරපුවාම ඔයාලට මෙන්න මේ වගේ උඩින් එනවා ලින්ක් එකක්. ඒකේ යට ගියාට පස්සේ තියෙනවා ඩවුන්ලෝඩ් කියලා. ඔයාලා ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරගන්න. එතකොට ඔයාලා කෙලින්ම යාලා page එකේ ඩවුන්ලෝඩ් site එකට තමයි එන්නේ. මෙතන අපිට දීලා තියෙනවා Windows එක තියෙනවා අපිට Mac OS එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් Android version එකක් තියෙනවා. ඔයාලට මොකුත් කරන්න දෙයක් නැහැ. මෙතනින් ඩවුන්ලෝඩ් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා මේ මෙතනින් ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මම කියලා දෙන්නම් කොහොමද Microsoft Store එකෙන් ඩවුන්ලෝඩ් කරන්න කියලා. ඔයාලා මෙතෙන්ට ගිහිල්ලා සර්ච් කරන්න ස්ක්‍රැච් කියලා. සර්ච් කරපුවාම මේව ලෝඩ් වෙනවා. ලෝඩ්ලා මෙන්න වගේ ස්ක්‍රැච් එක පෙන්නයි. මෙතනින් ස්ක්‍රැච් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතනින් get කියන එක තීරණයට පස්සේ මෙතනින් ඩවුන්ලෝඩ් වෙනවා. හරි ඔයාලා මේ Chrome එකෙන් ඩවුන්ලෝඩ් කරලා පස්සේ ඩවුන්ලෝඩ් එකට යන්න. ඊට පස්සේ මේකේ ස්ක්‍රැච් එක ඩවුන්ලෝඩ් වෙලා ඇති. එතන ඩබල් ක්ලික් කරලා ඒක ඕපන් කරගන්න. ඊට පස්සේ අර මෙතනින් run the do run the කියලා run කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනින් install කියන එක හැමෝම continue කරන්න. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට install වුණාට පේනවා ඇති. ඉවර වුණාට පස්සේ මෙතන finish කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ scratch එක open වෙනවා ඒ වෙලෙම. ඊට පස්සේ මේකත් එහෙමම continue කරන්න ඔයාලට කැමති එකකින් දෙකකින් එකක් දීලා. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට install කරගන්න පුළුවන් ඔයාලට. මං කියලා දුන්නේ අද ස්ක්‍රැච් එක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මං අනිත් වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද ස්ක්‍රැච් එකෙන් කාටුන් එකක් හදාගන්නේ කියලා. අපි බලමු ඒකෙන් කොහොමද කාටුන් එකක් හදාගන්නේ කියලා. ඔයාලට අනිවාර්යෙන් ඒ වීඩියෝ එක ඔයාලා ළඟටම ගෙන්ව ගන්න ඕන නම් මාව subscribe කරන්න, like කරන්න, යාළුවන්ට බලන්න, share කරන්න. ආයෙත් සෙට් වෙමු.